අයිබෝවන් මම ලහිරුද රංජය පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ Forex වල තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්තම් ඒක බලන්න. ඒ වගේම දෙවෙනි වීඩියෝ එක බලන්න. ඒ වගේම තුන්වෙනි වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. ඔයාලට චූටි සර් කියන YouTube channel එක හරහා හා සිබ්දහරි YouTube channel එක හරහා අපගේ වීඩියෝස් පිළිවෙලට නරඹන්න පුළුවන්. ඔයාලට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් මගේ දුරකථන අංකය හරහා මාව සම්බන්ධ කරගන්න. මගේ දුරකථන අංකය මම ඔබට සඳහන් කරන්නම්. 078යි 97යි 62යි 500 මගේ දුරකථන අංකය. මේ දුරකථන අංකය හරහා ඔබට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. තවත් දුරකථන අංකයක් දෙන්නම්. 071යි 959යි 22යි 05 දුරකථන අංකය හරහා මාව ඔබට සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් අනිවාර්යයෙන් මාව සම්බන්ධ කරගන්න. ඉතින් හැකි සෑම විටම මේ නම්බරයට කෝල් ගන්න WhatsApp එකේ තියෙනවා. ඒ වගේම Forex අපේ WhatsApp group එකටත් ඔබ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙලා ඉන්න. ඒ විට යම් ගැටලුවක් ඇති වුණොත් ඔබට මාත් එක්ක chat කිරීමේ හැකියාව තියෙනවා අපේ WhatsApp group එකට සම්බන්ධ වෙලා හිටියට පස්සේ. හරි. එහෙනම් අපේ දෙවෙනි වීඩියෝ එකේ නවත්තපු තැන ඉඳලා මම තුන්වෙනි වීඩියෝ එක ඔයාලට කියලා දෙන්නම්. අපේ WhatsApp group එකට add වෙන්න link එක YouTube එකේ description එකේ තියෙනවා. ඒකින්ද ඒක හරහා අපේ WhatsApp group එකට add වෙන්න. එතකොට account එක හදා ගන්න ඕන link එක ඒත් WhatsApp group එක හරහා ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම YouTube එකේ description එකේනුත් අපේ account එක හදා ගන්න අවශ්‍ය link එක ලබා ගන්න පුළුවන්. හරි. අනිවාර්යෙන් පළවෙනි වීඩියෝ එක දෙවෙනි වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න. අපි මේකෙදි කියන්නේ Forex auto trading කරන ක්‍රමවේදයක්. ඒ කියන්නේ auto trading කරනවා කියලා කියන්නේ ඔයාලා trading ගැන ඔයාලා කිසිම දැනුමක් ඕනේ නැහැ. සල්ලි ඔයාලගේ Forex account එකේ තියාගෙන වෙන ටීම් එකක්, දක්ෂ ටීම් එකක් දාලා ට්‍රේඩ් කරනවා. ඉතින් මේ කට්ටියගේ lost යන ප්‍රමාණය මම ඔයාලට පෙන්නුවා. lost ගිහලා තියෙන ගොඩාක්ම අඩුවෙන් තමයි. ඒ කියන්නේ මේ කට්ටියගේ trading සුපිරි. ඒකෙන් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මම මාස 6ක් කරා. ඒ 6ේම ඉතිහාසය මම ඔයාලට දාලා ඇති trading එකල. ඒකින්ද ඔයාලා කරලා බලන්න. ඇත්තටම සුපිරි මේ කට්ටියගේ trading එක loss ගිහලා තියෙන ප්‍රමාණය ගොඩක්ම අඩුයි. හරි. ඉතින් වැඩි කතා වුණේ නැහැ. මම නැවැත්තුවේ මෙන්න මෙතනින්. ඔයාලා මෙන්න මෙතෙන්ට ඔයාලගේ WitchFX කියන account එකට ඇවිල්ලා මෙතෙන්ට ඔයා address එක නිවැරදි බව ඔප්පු කිරීම සඳහා light බිලක්, වතුර බිලක්, එහෙම නැත්නම් bank statement එකක් ඔයාලා දාන්න ඇති. එතකොට බැංකුවෙන් ගන්න පුළුවන් bank statement එක ඒක කොලයක තමයි ලැබෙන්නේ. bank statement එකක් දෙන්නේ ඊට පස්සේ බැංකුවෙන් දෙනවා රුපියල් 100ක් 200ක් 250ක් වගේ ගණක් අය කරයි. එහෙම නැත්නම් HNB account එකක් තියෙන මාස්පතා ඔබට email එකක් කරහා bank statement එකක් එනවා. අන්නේ ඒ email එකේ open කරද්දී ඔයාලගෙන් ඉල්ලලා password එක HNB වලගේ password එකක් ඉල්ලනවා. open කරද්දී ඒකට ඔයාගේ bank account number එක දෙන්න. එතකොට අන්න ඒක screenshot එකක් ගහලා මෙතෙන්ට upload කරලා නම් හරි ෆොටෝ එකක් upload කරත් ඇති. ඊට පස්සේ මෙතෙන්ට ඔයාගේ driving license එක දෙන්න. එහෙම නැත්නම් ඔයාගේ ඉංග්‍රීසියෙන් තියෙන හැඳුනුම්පත දෙන්න. සිංහලෙන් තියෙන ඒවා දෙන්න එපා. හරි. ඊට පස්සේ මෙන්න මෙතන බටන් එකක් ඇති. මේක පිරුවට පස්සේ මෙතන මේ හරි පොඩි බටන් එකක් එනවා. ඒ බටන් එක ඔබන්න. එබඩු පස්සේ wallet එක හැදෙනවා.
ඊට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ විදියට ඊට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ විදියට wallet එක create කරද්දි මෙන්න මේ විදිහට තමයි wallet create කරන තැනට ආවට පස්සේ එන්නේ. ඒකේ ඔයාලා දෙන්න ඕනේ මෙන්න මේක තමයි ඔයාලා තෝරලා දෙන්න ඕනේ. මෙන්න මේක තෝරලා select කරන්න. ඔක තෝරලා ඔයාලා select කරන්න. හරි. අපි බලමු wallet එක හැදෙන විදිය. හරි. ඔන්න හැදිලා ඉවරයි. තව චූටි දෙයයි තියෙන අපිට මහ ලොකු දේවල් මේක කරන්න දෙයක් නැහැ. ගොඩක් අමාරු නෑ. චුට්ටේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ආවට පස්සේ අපිට තියෙන්නේ which fx ගාවට ට්‍රේඩ් කරන්න අවශ්‍ය ඩොලර් ටික තැම්පත් කරන්න ඕන. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා ගත්තේ එතකොට ඉස්සෙල්ලා ගත්තේ ලයිසන් එක ට්‍රේඩ් කරන්න. දැන් ට්‍රේඩ් කරන්න අවශ්‍ය මුදල තැම්පත් කරන්න ඕන. මෙතන ඩිපොසිට් වලට ගිහිල්ලා ට්‍රේඩ් කරන්න අවශ්‍ය ට්‍රේඩ් කරන්න අවශ්‍ය මුදල තැම්පත් කිරීම ඔබ සිද්ධ කරන්න ඕන. ඉතින් මේ ට්‍රේඩ් කරන්න අවශ්‍ය මුදල තැම්පත් කිරීමට ප්‍රථමයෙන් ඔබ පරීක්ෂා කරලා බලන්න ඔයාලගේ විස්තර ටික හරියට වැටලා තියෙද කියලා. ඒකට ඔයාලා බලන්න පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා my profile වලට යන්න. ෆෝන් එකකින් යද්දි චූටි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ තියෙන තැන් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. try එකක් දීලා බලන්න. my profile වලට එන්න. my profile වලට ආවට පස්සේ ඔයාලගේ KYC එක මෙන්න මෙතන ඉස්සෙල්ලා බලන්නකෝ. මෙන්න මෙතන my profile වලට ආවට පස්සේ මෙන්න මේවා පුරවල තියෙද කියලා බලන්න. ඔයා පුරවන්න ඕනේ නැහැ. මේවා පුරවන්නේ which fx කියන සමාගමෙන් තමයි පුරවන්නේ. ඔයාලගෙන් ගන්න ඕනේ driving license එක. ඒක අනුව ඒ කට්ටිය මේක පුරවනවා. national identity number එක මේ කට්ටිය පුරවන්නේ. එතකොට address එකම එයාලා පුරවල තියෙද කියලා බලන්න. හොඳේ. මේ දෙක එයාලා පුරවල තියෙද කියලා බලන්න. ඔයාලට පුරවන්න දෙයක් නැහැ. ඊට පස්සේ KYC වලට ඇවිල්ලා බලන්න. KYC වලට ඇවිල්ලා බලන්න. ඔයා අප්ලෝඩ් කරන ලද ID එකයි ඒ වගේම බැංක් ස්ටේට්මන්ට් එක හරි එහෙම නැත්නම් ලයිට් බිල හරි වතුර බිල හරි pending approval නැතුව approval වෙලා complete වෙලා තියෙද කියලා බලන්න. මේක complete වෙලා තියෙන්න ඕන. මෙතන complete වෙලා තියෙනම් විතරයි my profile එකේ address එක national identity card number එක ඒව පිරලා තියෙන්නේ. එතකොට අතන KYC එක approve වෙනොත් විතරයි ඒව පිරෙන්නේ. හොඳේ. අපි පුරවන්නේ නැහැ. එයාලා තමයි පුරවන්නේ. pending approval නැතිනේ මේක තාම approve වෙලා නැහැ. මේක approve වුණාට පස්සේ තමයි ඔයාලා මොකක් කරන්න ඕනද? මේකේ මුදල් තැන්පත් කිරීම සිද්ධ කරන්න ඕනේ. එතකන් ඔයාලා මුදල් තැන්පත් කිරීම සිද්ධ කරන්න එපා. මොකද KYC approve වෙන්න ඕනේ. pending approval තියෙද්දි එපා. approve වෙලා complete වෙන්න ඕන. එතකන් ඔයාලා මුදල් තැන්පත් කරන්නේ එපා. ඉතින් complete වුණාට පස්සේ ඔයාලා මේ dashboard එකට ඇවිල්ලා
මෙතන තියෙනවා ඩිපොසිට් කියලා. මෙන්න මේ ඩිපොසිට් බටන් එක ඔබන්න. මේකේ මුදල් තැන්පත් කිරීම තරම් ප්‍රශ්නයක් නැහැ. ස්කෑම් සයිට් එකක් නොවේ. මේ බෝකර් සමාගමක්, ෆොරෙක්ස් බෝකර් සමාගමක්. මේකට ලයිසන් එහෙම අරන් තියෙනවා. ඒකින්ද මේ කට්ටියන්ගේ එහෙම ගැටලු සාගතයක් නැහැ. ඩිපොසිට් කියන බටන් එක ඔබලා මුදල් තැන්පත් කිරීම සිදු කරන්න. ඊට පස්සේ මෙතනින් මෙන්න මේක ඔබන්න. ඔය කාසි වගේ තියෙනක ඔබන්න. මෙතෙන්දී අපි අවමේ තැන්පත් කරන්න ඩොලර් 250ක්. 250ක් තැන්පත් කිරීම සිදු කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේක ඔබන්න. හරි මේ විදියට එනවා. ඊට පස්සේ මේ කට්ටිය කියනවා මුදල් තැන්පත් කිරීමේදී චූටි ගාණක් කැපෙනවා. ඩොලර් එකක් කැපෙන්නේත් නැහැ. ඩොලර් 250ක් තැන්පත් කරද්දී මෙයාලා charge කරනවා 0.35. ඒ කියන්නේ ඩොලර් එකක් ගන්නෙත් නැහැ, පොඩි ගාණක් තමයි කැපෙන්නේ. මේ කට්ටිය සර්විස් charge වල මහ ලොකු ගණන් අය කරන්නේ නැහැ. ඔයාලා ඩොලර් 252ක් තැන්පත් කරන්නකෝ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. බයිනෑස් එක ඩොලර් එකක් කපා ගන්නවා, මෙතනින් ඩොලර් භාගයක් කපා ගන්නවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාලා ඩොලර් 250ක් තියෙනවා. 252ක් දාන්නකෝ. ඒක අවුලක් නෑ. ඊට පස්සේ ඩිපොසිට් කියන බටන් එක ඔබන්න. මෙතනින් USDT TRX කියන එක ඔබන්න. මෙතනින් මේ කොළ පාට බටන් එක දෙන්න. හරි. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙන්න මේ wallet address එක Binance එකෙන් ඩොලර් 252ක් දාන එක තමයි තියෙන්නේ. මෙතනින් මේක copy කරගෙන Binance එක හරහා ඩොලර් 252ක් දාන්න. එහෙම නැත්නම් මම ඒක කරන විදියත් ඔබට පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. ඔබ යන්න Binance එකට ඔබේ Binance ගිණුමට ප්‍රවේශ වීම සිදු කරන්න ඕන. Binance එකට ඇවිල්ලා Binance එකේ wallet කියන තැනට ඇවිල්ලා මෙතනින් funding කියන එකට ඇවිල්ලා මෙතනින් withdrawal කියන එකට ඇවිල්ලා මෙතනින් USDT කියන එකට ඇවිල්ලා USDT කියන එක නැත්තම් ඔබ උඩින් search කරලා ගන්න USDT කියලා. ඉතින් Binance හදාගන්න විදිය දන්නේ නැත්තම් මට කියන්න Binance කොහොමද හදාගන්නේ කියලා මට දාන්න මම කියලා දෙන්නම් Binance account එකක් හදන විදිය. මගෙන් කලින් කරපු වීඩියෝ තියෙනවා Binance ගිණුමක් හදාගන්න විදිය. මෙතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ මෙතනින් QR එක ස්කෑන් කරන්න ඕන. මෙතනින් QR එක ස්කෑන් කරන එක හෝ නැත්තම් wallet address එක copy කරලා මෙතන paste කරන්න ඕන. මතක තියාගන්න wallet address copy කරලා ගන්න ඉතින් පරිස්සම් වෙන්න. එක ඉලක්කමක් මැකුණොත් ඩොලර් ටික කොහාටද යන්නේ කියලා හොයාගන්න බැරි වෙයි. එක අකුරක් මැකුණොත් ඩොලර් ටික කොහාටද යන්නේ කියලා හොයාගන්න බැරි වෙයි. ඒකින්ද QR ස්කෑන් කරලම ගන්න. මෙතනින් QR එක ස්කෑන් කරගන්න පුළුවන්. ඊට පස්සේ network එක මෙතනින් තෝරගන්න Tron TRC20 කියන එක. මෙතෙන්ට අපි දෙන්න ඕන ඩොලර් 250 වැටෙන්න ඕනේ 252ක් දෙන්න. ඒ ඇති. ඊට පස්සේ withdrawal කියන බටන් එක දෙන්න. මම withdrawal කියන බටන් එක දෙන්නේ නැහැ. මම මේක ඔයාලට කියලා දෙන්න හදන account එකක් හින්දා මම ඒක දෙන්නේ නැහැ. හරිද? හරි. ඊට පස්සේ දුන්නට පස්සේ විනාඩි 5ක් ඇතුළත
ඔයාට මෙතෙන්ට ඩොලර් ටික වැටලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතෙන් විනාඩි 5ක් වගේ යන්නේ. විනාඩි 5ක් ඇතුළත එනවා. මේක හරිම වේගවත් විදියට ඩොලර්ස් එක මෙතෙන්ට එනවා. ස්ලෝ වෙන්නේ නැහැ. ඊට පස්සේ එන ලද ඩොලර් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන බැලන්ස් එක ඇවිල්ලා වැටේවි. ඔයාලා දැම්මේ 252 නා බයිනෑස් එකෙන් 1 ඩොලර් එකක් කපාගෙන මෙතනින් ඩොලර් භාගයක් වගේ කපා ගන්නවා. කොහොමයි ඩොලර් 250ක් වගේ ඇවිල්ලා වැටේවි. 250ට වැඩියෙන් වැටෙනවා. හරි. ඔන්න ඔතෙන්ට ඇවිල්ලා වැටේවි. හරි. දැන් මේකේ වැඩ ටික ඉවරයි. දැන් ඔයාට තව ඊමේල් එකක් එනවා. මේක හැදුව ගමන්ම ඔයාට තව ඊමේල් එකක් එනවා. මෙන්න මේ ඊමේල් අපි බලමු ගිහිල්ලා මොකක්ද ඇවිල්ලා තියෙන ඊමේල් එක කියලා. බලමු ඇවිල්ලා තියෙන මොකද්ද කියලා ඊමේල් එක. ඊමේල් එක ඇවිල්ලා නැහැ. හරි ඇවිල්ලා තියෙනවා නේ. දැන් බලන්න. නෑ ඒක නෙවෙයි තව ඊමේල් එකක් එන්න ඕන. හරි තාම ඇවිල්ලා නැහැ. ඊමේල් එකේ එවි. ඒකට වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. දැන් චුට්ටක් විනාඩි කිහිපයක් ගත වෙලා තියෙනවා. නමුත් ශනිකව වගේ එනවා. හරිද? මම දැන් තව account එකක් හැදුවා. ඒකට තව ශනිකව ආවා. මේ මොකද ඒකේ ඊමේල් ඇඩ්‍රස් එකේ ඒ පාස්වර්ඩ් පෙන්වන්න බෑ ඔයාලට. මොකද මේ පෙන්වන්න බෑ කියන්නේ මගේ ඇත්ත account එකේ සල්ලි දාපු account එකකින්ද පෙන්වන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්නම් ඒකේ දැන් හදපු එක ආවා ඊමේල් එක පාස්වර්ඩ් එක. ඊට පස්සේ ඔයාලා හරිද? ඒක එහෙම එන්න තියමු. ඒකේ එනවා නෑ විතරින් නෑ 100%ක් විශ්වාසය මට මේකේ එහෙම ගැටලු සාගතයක් නැති හින්දා. ඊට පස්සේ ඔයාලා ආපහු යන්න ඕන බැංක කාඩ් එකට. බැංක කාඩ් කියන වෙබ්සයිට් එකට ඔයාලා ආපහු යන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලා බැංක කාඩ්ස් කියන වෙබ් අඩවියට ආයිමත් එන්න ඕන. මේකට ඇවිල්ලා
මේකට ඕකේ කියලා දීලා ඔයාලා යන්න ඕනේ මේ ට්‍රේඩින් මැනේජර් කියන එක ගාවට. ට්‍රේඩින් මැනේජර්. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට එනවා. හරි. මෙතෙන්ටයි මෙතෙන්දී ට්‍රේඩින් account number කියලා එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ wallet ID කියලා එකකුත් ඕන. ඒ ටික හොයාගන්න තැන මම ඔයාලට කියන්නම් කොහොමද හොයාගන්නේ කියලා. ඔයාලට තියෙනවා මෙන්න මෙතනින් PDF එක. මේ PDF එක මම ඔයාලට WhatsApp group එකේ ලබා දීලා ඇති. ඉතින් ඔයාලට download කරගන්න පුළුවන්. PDF එක පුරවන විදියත් ඔකේ යට තියෙනවා. PDF එක මම මේ විදිහට download කරගත්තා. ඒක පුරවන විදිය මෙන්න මෙතන තියෙන එකත් මම download කරගත්තා. මේ තියෙන්නේ මම download කරගන්නාලාද PDF දෙක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ PDF එක ඔයාලා print out එකක් දාගන්න ඕන කලින්ම. කලින්ම ඔයාලා print out එකක් දාගෙන මේක ඔයාලා අස්සම් කරන්න ඕන. මෙතෙන්ට ඔයාලා පුරවන්න ඕන මොනවද දන්නවද? විච්චෙෆ්එක්ස්ට ලබා දීපු පළවෙනි නම මෙතෙන්ට දෙන්න. පළවෙනි නම ඔබ මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ හැඳුනුම්පත අංකය දෙන්න මෙතෙන්ට. මෙතෙන්ට ID number එක. හොඳේ. මෙතෙන්ට ඔබේ නම දෙන්න. සම්පූර්ණ නම. මෙතන හැඳුනුම්පත අංකය දෙන්න. මෙතෙන්ට ඔයාලා විච්චෙෆ්එක්ස්ට ලබා දීපු වතුර බිලේ හරි ලයිට් බිලේ හරි බැංකු account එකේ හරි තියෙන address එක දෙන්න. ලිපිණය දෙන්න මෙතෙන්ට. ලියන්න ඔයාලා. හොඳේ. ඔතනට අතින් ලියන්න ඕන. පැහැදිලි අකුරෙන් ඉංග්‍රීසියෙන් සිංහලෙන් ලියන්න එපා. මතක තියාගන්න මේ හැම එකක්ම තමන්ගේ නමට තියෙන්න ඕන. ID එක තමන්ගේ නමට තියෙන්න ඕන. බැංකු account එකක් තමන්ගේ නමට තියෙන්න ඕන. ID එක තමන්ගේ නමට නැතුව වෙන කෙනෙක්ගේ නමට තියෙනවා. බැංකු account එක වෙන කෙනෙක්ගේ නමට එහෙම බෑ. මේ පුරවන සියලු විස්තරම තමන්ගේ නමට තියෙනවා. ජල බිලක් හෝ වතුර බිලක් නම් ඒකත් තමන්ගේ නමට තියෙනවා. මේ හැඳුනුම්පතේ අංකෙටම තියෙන්න ඕන. අනුන්ගේ පුරවන්න එපා. එතන ඔයාලා එකම email address එක පාවිච්චි කරන්න email address දෙක තුන පාවිච්චි කරන්න එපා. ඔයාලගේ email address එක මෙතෙන්ට ලබා දෙන්න. හරි. මෙතෙන්ට පුරවන දෙයක් නැහැ. ඔතෙන්ට මෙන්න මෙහෙම ඇලීරි කෑලි දෙකක් ගාලා මේ විදිහට ගහන්න. මෙතෙන්ට මේ විදිහට පුරවන දෙයක් නැහැ. ওই විදිහට දෙන්න. මෙතෙන්ට ඔබේ අස්සන දාන්න. මෙතෙන්ට ඔබේ අස්සන හරිද? මොකක් හරි අස්සනක් තියෙනනම් ඒක අස්සන මෙතන දාන්න. හරිද? මෙතෙන්ට ඔබේ නම සම්පූර්ණ නම මෙතෙන්ට ලියන්න. සම්පූර්ණ නම. ඔයාලා මෙතෙන්ට දිනේ දාන්න ඕන. දිනේ දාද්දි මේකේ ආකෘතිය තමයි මෙන්න මේ ආකෘතියට දිනේ දාන්න ඕන. මේකේ ඊළඟ PDF එකේ තියෙන මේ පුරවන විදිය මේ තියෙන අර ඉරි කෑලි දෙක ගහන විදිය පවා ඔක්කොම ටික මෙතන තියෙනවා. කරන්නේ කොහොමද කියලා මේ. ඒ PDF මම ඔයාලට ලබා දෙන්න. දිනේ දාද්දි අද දිනේ දාන්න. ඔයාලා මේක පුරවන දිනය. මෙන්න මේ විදියට තමයි තියන්න ඕන. අවුරුද්ද, මාසය, දිනය. මේක
මාසේ ඔහමල් දාන්න දන්නේ නැත්නම් මේක මෙහෙම ලිව්වත් කමක් නැහැ. අවුලක් නැහැ. 20යි 23 අද දිනේ දානවාද? ජනවාරි කියලා කියන්නේ එකනේ. 1යි 26 කියන එක මෙහෙම ලිව්වත් අවුලක් නැත. මම එහෙම තමයි අප්ලෝඩ් කරේ. අවුලක් උනේ නැහැ. හොඳේ. හරි. එහෙම දැම්මත් අවුලක් නැහැ. ඊට පස්සේ ඔයාලා පහලට එන්න. මෙන්න මෙතන මුල්ලේ අස්සනක් දාන්න තියෙනවා. මෙන්න මෙතන මුල්ලේ ඔයාලා අස්සනක් දාන්න. ඊට පස්සේ පහලට එන්න. මෙතන තියෙනවා with account number. අන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා with account number එක කියන්නේ මොකද්ද කියලා. මේ Witchfx ගේ account number එක තමයි අහන්නේ. හරි. මම Witchfx ගේ account number එක බලා ගන්න විදිය ඔබට කියන්නම්. මට පොඩි වෙලාවක් ඕනේ. හරි. ඔයාලා Witchfx site එකට ගියාට පස්සේ site දෙකක් තියෙනවානේ. එකක් bank card site එක license කියන්නේ license එක ගත්තේ bank card කියලා කියන්නේ. Witchfx කියලා කියන්නේ බෝක සමාගම forex ලගේ. මෙයාලා Witchfx ගාව තමයි අපි තැන්පත් කරන සල්ලි ටික තියෙන්නේ. ඒතර bank card ගාව තියෙන්නේ මේ තියෙන්නේ bank card නේ. bank card ගාව තියෙන්නේ license එක. මෙයාලා තමයි trade කරන්නේ. අපි ට්‍රේඩ් කරන සල්ලි තියෙන්නේ Witchfx ගාව. මෙයා ගාව තමයි ට්‍රේඩ් කරන සල්ලි ටික තියෙන්නේ. හොඳේ. මෙයා forex broker සමාගමක්. මෙයාට ලයිසන් එහෙම තියෙනවා. මම ඒව බැලුවා. එහෙම අවුලක් නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන අපෙන් අහනෝනේ පුරවද්දි with account number කියලා තියෙනවනේ. මෙන්න මෙතෙන්ට පුරවන account number එක. හරි. මම පෙන්නන්නම් කොතනද තියෙන්නේ කියලා එක. account number එක මෙන්න මේක තමයි තියෙන්නේ. මම රවුන්ඩ් කරලා පෙන්නන්නම්. මේක තමයි account number එක වෙන්නේ. මෙන්න මේක තමයි account number එක. හැමෝම මේ අංගෙ දාන්න එපා. ඔයාගේ තියෙන account number එක තමයි පෑනෙන් පුරවන්න ඕනේ. එතෙන්ට with account number එක පෑනෙන් පුරවලා ඔයාලගේ අස්සන මෙතෙන්ට දාලා ඔයාගේ නම මෙතෙන්ට දාලා දිනය අර විදියටම දාලා දාන්න. එච්චරයි. ඊට පස්සේ මේක ස්කෑන් කරලා මේක PDF එකක් ඕන වෙනවා. මේක ස්කෑන් කරලා තනි PDF එකක් ඕන වෙනවා. හරිද? මේ වගේම PDF එකක් ඕන ස්කෑන් කරලා. ඒක කඩේකට දුන්නාම පස්සේ කරලා දෙනවා. කොළ ටික ගිහිල්ලා කඩේකට දෙන්නේ ස්කෑන් කරලා PDF එකක් දෙන්න කියලා කරලා දෙනවා. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරලා PDF එකක් ගන්න පුළුවන්. ස්කෑන් කරලා PDF එකක් ගන්න පුළුවන්. ඔය Apple phone වල නම් හරිම ලේසි ස්කෑන් කරලා PDF එකක් තප්පරෙන් ගන්න පුළුවන්. PDF කරන app තියෙනවා. එයින් එයා පාවිච්චි කරලා PDF කරගන්න. එහෙම නැත්නම් කඩේකට ගෙනියන්න මේ පොළ ටික අරන් ගිහලා PDF එකක් කරලා දෙන්න. ඒ කියන්නේ ස්කෑන් කරලා පෙන් එකට දාලා අරන් එන්න. අරන් ඇවිල්ලා ඔයා යන්න ඕනේ බැංක කාඩ් එකේ බැංක කාඩ් වල මෙන්න මෙතෙන්ට ට්‍රේඩින් මැනේජර් ගාවට ඇවිල්ලා ට්‍රේඩින් account number එක ඉල්ලනවා. හරි. ට්‍රේඩින් account number එක මම ඔයාලට කියන්නම් කොතනද තියෙන්නේ කියලා. මෙන්න මෙතන තමයි ට්‍රේඩින් account number එක තියෙන්නේ. 51.96 කියන එක ට්‍රේඩින් account number එක වෙනවා මේකේ. ඔයාලට පේනවා ඇති. ඒක එතෙන්ට ටයිප් කරන්න 51.96 නේ. ඊට පස්සේ wallet
ID එක අහනවා. wallet account ID එක මෙතනම තියෙන wallet account ID එකක් බලා ගන්න. මෙන්න ඉල්ලනවා wallet account ID එක. මෙන්න මේ hash ලකුණ නැතුව hash එක නැතුව මෙන්න මෙතන තියෙන අංක ටික විතරක් දාන්න wallet account ID එකට. ඒක dashboard එක හරහා තමයි බලා ගන්න තියෙන්නේ. මේ තියෙන 15යි 68යි 54නේ. 15යි 68යි 54. 15යි 68යි 54. හරි. දීලා අර PDF එක මෙතනින් අප්ලෝඩ් කරන්න ඕන. මෙහෙම ක්ලික් කරලා මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන ස්කෑන් කරලා හදාගත්තු PDF එක මෙන්න මෙතනින් ඒ PDF එක තෝරලා ඕපන් කරලා අප්ලෝඩ් කරන්න. හරිද? එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ලොග් වෙනකොට අර වගේ මැසේජ් එන්නේ නැහැ. ට්‍රේඩින් කරන්න පටන් ගන්න. ඔච්චරයි තියෙන්නේ. හරි සරල දෙයක් තියෙන්නේ. කරලා බලන්න. මේක අවදානම් ගැන සඳහන් කරන්න ඕන. මේකේ අවදානමක් කියලා දෙයක් නැත්තේ නැහැ තියෙනවා. ඒ සම්බන්ධව මට වගකීමක් බාර ගන්න බෑ. දිනු වෙන කැමති කෙනෙක් කරන්න. කැමති අය කරන්න, අකමැති අය නොකර ඉන්න. ඔබගේ මුදල් වලට වගකීමක් මට බාර ගන්න බෑ. ඒක මම සඳහන් කරන්න ඕන. රිස්ක් එකක් තියෙන්නේ ස්කෑම් රිස්ක් එකක් නෙවෙයි මෙතන තියෙන්නේ ට්‍රේඩින් රිස්ක් එකක්. ට්‍රේඩින් එකේදී පොඩි ලොස් යනවා. ඒක Tamanට බින්දරා ගන්න පුළුවන් වෙන්න ඕන. මහා ලොකුවට මේ account එකේ තියෙන සල්ලි දඩස් ගාලා නැති වෙන්නේ නැහැ. මම මාසයක ට්‍රේඩ් කරා. ඒකේ history එක මගේ WhatsApp group වල දාලා තියෙනවා බලන්න. ඉතින් මම දවසකට සාමාන්‍යයෙන් ලක්ෂයක් විතර හොයනවා. දැන් මාස 6ක් මම ට්‍රේඩින් කරා. කිසිම ගැටලුවක් ඇති වෙලා නැහැ. හැබැයි මේ කියලා ඉස්සරහට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියලා මට කියන්න බෑ. ඉතින් ඔයාලා කරලා බලන්න. පොඩි ගානකින් කරලා බලන්න. එහෙනම් අපි ඔන්න තුන්වෙනි වීඩියෝ එකනොත් සමු ගන්නවා. තව එක වීඩියෝ එකයි තියෙන්නේ. ෆෝන් එකට MT5 app එක දාලා ලොග් වෙන්න කොහොමද කියලා විතරයි කියලා දෙන්න තියෙන්නේ. ඔය ටික කරාට පස්සේ ට්‍රේඩින් පටන් ගන්නවා. ඒක සරල වීඩියෝ එකක්. ඒක විනාඩි 5ක වගේ චූටි වීඩියෝ එකක්. එහෙනම් මම තුන්වෙනි වීඩියෝ එකෙන් මේ විදියට සමු ගන්නවා. මේක ඔයාලට චූටි සර් YouTube channel එකේ හරහා ඒ වගේම WhatsApp group හරහා Telegram group හරහාත් ඔයාලට මේ වීඩියෝ නරඹන්න පුළුවන්. එහෙනම් කරලා බලන්න. ජය වේවා.